හරියටම කියනවා නම් මේ ආණ්ඩුවේ ආයුෂත් ඔබට කියන්න පුළුවන් නේද? 2027 වසරේදී ඔක්තෝබර් මාසයේ වෙනකොට සියලු බලතල සම්බන්ධයෙන් බිඳ වැටීමකට ලක් වෙනවා. ඒක අනිවාර්යෙන් සිද්ධ වෙනවා. මම මියුරු සම්පල්ලියන දේශපාලන තරහකට නෙමෙයි. එහෙනම් ඉතින් මම අර අනුරු කුමාරසේකර මහත්මයාලා මාලිමාව කියන පක්ෂයේ අනාගතයේ දිනනවා කියන තැන කිව්වහම එයා මට අපුඩි ගැහුවනේ මතක ඇති ඔබ සෑම දෙනාටම. ඒ වගේම තමයි මම දැන් මෙහෙම කිව්වහම මට දැන් මේ මොහොතේ බැලුවා දින එක මේ කරන්න ඕනේ. මේ ආණ්ඩුව මේ පාලක පක්ෂයේ බේරගන්න සැලසුමක් විදිහට මේ රට නැවත වැටෙන්න නොදී අල්ලා ගන්න විදිහට මිනිස්සු එකතු වෙන්න ඕනේ. නැත්තම් මම 2019 ගෝඨාභය මහත්මයාගේ ආණ්ඩුව කාලේදී ඕක වෙනවා කියලා කියයිද? නැත්නම් ඊට පස්සේ 2024 25 වෙනකොට රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ බලය ශූන්‍ය වෙනවා කියලා එතුමාගේ එතකොට එතුමා ජනාධිපතිනේ. මමනේ කෙලින්ම කියන්නේ අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ මහත්මයා තුන්වෙනි තැනට ගිහිල්ලා දෙවෙනි තැන සජිත් මහත්මයාලා පළවෙනි තැනට එන්නේ අනුරු කුමාරසේන මහත්මයා කියලා. ඉතින් එතනින් පස්සේ යලි නැගිටීමක් සිදු වෙන්නේ කාගේද? අයි මම කියන්නේ නැවත රාජපක්ෂණගේ බලය ඇති වෙනවා කියලා මම ඉතිහාස දේශක අරමුම කියලා පින්වත් කුලකුමරුගේ ආගමනේ අන්වන් කෙත් සංසාර කරවන ආතලුගුර ගත්තටි මුණ්ඩ දෙවිඳුනේ සක්කල කලබම් පිබිරෙන සක්කල මැද වඩිනා ශ්‍රී නායක යානේ නරකන බල එකට එකතු කළ රූප බල පිළිවෙල පුත් පිහිටානේ දේශේ රකින්න ආවඩනා කුමරුගේ පිහිටයි සරණයි දලදා